මේ වීඩියෝ එක අර්ශස් රෝගය ගැන දැනුවත් වෙන්න කැමති ඔබට. අර්ශස් රෝගය කියන්නේ මොකක්ද? අපි අද ඒ ගැන කතා කරන්න සූදානම්. මේ දැනුවත් කිරීමට අපත් එක්ක සම්බන්ධ වෙනවා රාජපුර බෙදමැදුරේ ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර බෙද මහත්මයා. ඇත්තටම වෛද්‍යතුමා අර්ශස් රෝගය කියන්නේ මොකක්ද? අර්ශස් රෝගය කියලා කියන්නේ ගුද මාර්ගයේ ආශ්‍රිතව පවතින ප්‍රධානම රෝග වලින් එකක්. ගුද මාර්ගයේ ආශ්‍රිත රෝග ගණනාවක් තියෙනවා. ඒකෙන් කවුරු හරි ඇහුවොත් ප්‍රධානම රෝගය මොකක්ද කියලා ඒක අර්ශස්. ආයුර්වේද පොතපතේ සඳහන් වෙනවා අරීවත් ප්‍රාණීනාම් හිනස්තිති අර්ශස්. කෙනෙකුට සතුරෙකුමෙන් පීඩා කරන රෝගයක් වේද ඒ අර්ශස්. මේක සතුරෙකු වගේ පීඩා කරන්නේ විශේෂයෙන්ම හැම වෙලාවෙම Tamanට අපහසුතාවය පවතින නිසා. ගුද මාර්ගයේ කෙලවර ඇතිවනා වූ කුඩා ගැටිති එහෙම නැත්නම් කුඩා ගෙඩි වගේ දේවල් තමයි අර්ශ සංකුර කියලා කියන්නේ. මේකෙදි විශේෂයෙන් අර්ශ සංකුර වර්ග දෙකක් තියෙන එකක් බාහිරින් අනිත් එක අභ්‍යන්තරයෙන් තියෙන අංකුර වර්ග. ඒ නිසා මේ අර්ශස් රෝගය විශේෂයෙන්ම වයස් භේදයක් නැතුව කුඩා ළමයින්ට තරුණ අයට විශේෂයෙන් වැඩිහිටියයට මේ රෝගේ වැළඳෙන්න පුළුවන්. මේක ශරීරයේදී දුක්ඛදායකම රෝග වලින් එකක් තමයි ආයුර්වේදයේ මේ අර්ශස් රෝගය කියලා කියන්නේ. අර්ශස් රෝගය වැළඳෙන්න බලපාන ප්‍රධාන හේතු මොනවද? ඇත්ත වශයෙන්ම අර්ශස් රෝගය හැදෙන්න බලපාන ප්‍රධාන හේතු අතර එකක් තමයි මල වියලීම. දෙක වතුර බොන ප්‍රමාණය අඩුවීම. තුන නිතර උෂ්ණාධික ආහාර ගැනීම සහ සමහර ඖෂධ වර්ග. ඊට අමතරව කාන්තාව නම් ගර්භණී කාලයේදීත් මේ රෝගය ඇතිවීම සඳහා බලපාන හේතු තියෙනවා. ඊට අමතරව තවත් හේතු ගණනාවක් තියෙනවා. මොකද දීර්ඝ වේලාවල සුව පහසු ආසනවල වාඩි වී සිටීම වගේ හේතුත් මේ සඳහා තියෙනවා. නමුත් සමාජයේ බහුතරයකට තියෙන්නේ ජලය පානය අඩුකම, තන්තු වර්ග බහුල ආහාර ගැනීම අඩුවීම, මලබද්ධය කියලා කියන්නේ මේ මල පිට කළ යුතු වේලාවට පිට නොකිරීම සහ මල වියලීම වගේ හේතු මේ රෝගයේදී ප්‍රධානම ලක්ෂණ තියෙන. ඊට අමතරව තවත් රෝග ගණනාවක් මේක සඳහා බලපානවා. අර්ශස් රෝගය වැළඳීමට වයස් කාණ්ඩයක් තියනවද මූලිකකට ගත්ත? එහෙම නැත්නම් ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට අර්ශස් රෝගය වැළඳෙන්න පුළුවන්ද? ඇත්තටම බහුල වශයෙන්ම අර්ශස් රෝගය ඇති වෙලා තියෙන්නේ තරුණ සහ වැඩිහිටියන්ට අර්ශස් රෝගය වැළඳීම වැඩි. නමුත් කුඩා ළමයින්ට යම් ප්‍රමාණයක අර්ශස් අමාරුව හැදෙන්න පුළුවන්. හැබැයි බහුතරයක්ම තියෙන්නේ දීර්ඝ වේලා ආසනවල වාඩි වී සිටීම, මල පිට කළ යුතු වෙලාවට පිට නොකරන වැනි තරුණ පරම්පරාවට මේක බහුලවම තියෙනවා. එතකොට මලබද්ධය සහ අර්ශස් රෝගී තත්ත්ව දෙකක්ද එකම රෝගී තත්ත්වයක්ද? මලබද්ධය තියෙන කෙනෙකුට අර්ශස් හැදීමේ ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ මලබද්ධය තියෙනකොට අර්ශස් හැදෙන්න පුළුවන්. හැබැයි මලබද්ධය තියෙන හැමෝටම අර්ශස් සංකුර ඇති වෙන්නේ නැහැ. ඒකෙදි විශේෂයෙන්ම අර්ශස් සංකුර ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන්ම මලබද්ධය බලපානවා. මලබද්ධය මේ රෝගයේදී මූලික අවස්ථාව. හැබැයි පහු වෙනකොට ඒක අර්ශස් රෝගය දක්වා පත් වෙන්න පුළුවන්. අර්ශස් රෝගයෙන් පීඩාව විඳින කෙනෙක් නම් ඒ පීඩාව දුරු කරගන්න පුළුවන්ද? අර්ශස් රෝගය සුව කරන්න පුළුවන්ද? බැරිද? අර්ශස් රෝගය දුක්ඛදායක රෝග අතර පළවෙනිම රෝගය කිව්වොත් ඒක වරදක් නෑ. හැබැයි මේක සුව කරන්න පුළුවන් මුල් අවස්ථාවේ ඉතාමත්ම පහසුවෙන්. ටික කාලයක් පරණ වුණාම සුව කරන්න පුළුවන් ටිකක් අපහසුයි. මේකෙදි කියන්නේ සාධ්‍ය, කෘච්ඡ සාධ්‍ය සහ අසාධ්‍ය කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒකෙදි සාධ්‍ය කියන්නේ ඉතා පහසුවෙන් සුව කළ හැකියි. කෘච්ඡ සාධ්‍ය කියන්නේ සුව කරන්න පුළුවන් හැබැයි අපහසුයි. අසාධ්‍ය කියන්නේ අපහසුම තත්ත්වයේ පවතින රෝග. අර්ශස් රෝගයේ වැළඳිලා ගත වෙන කාලය අනුව මේ අවස්ථා තුන සමහරෙකුට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් අපහසුයෙන් සුව කරන්න පුළුවන් අවස්ථාවේ තමයි බොහෝ දෙනා ඉන්නේ. අර්ශස් රෝගය වළක්වා ගැනීමට මොන වගේ ආහාර රටාවක්ද චර්යාවක්ද අපි අනුගමනය කරන්න ඕනේ? ඇත්ත වශයෙන්ම මල බුරුල් කරන, වියලි ගතිය අඩු කරන ආහාර වර්ග ගන්නවා. මේකෙදි තන්තු සහිත ආහාර ඉතාමත් වැදගත්. අපි දන්නවා කොහිල අල, නෙළුම් අල, ඒ වගේ දේවල්, කෙසෙල් මුව වගේ දේවල් අර්ශස් රෝගීන්ට ඉතාමත් සුදුසුයි. මොකද ඒවා කෙඳි සහිත ආහාර. ඊට අමතරව ජලය වැඩිපුර පානය කිරීමත්, උෂ්ණාධික ආහාර නොගෙන සිටීමත් අර්ශස් රෝගය සුව කර ගැනීමට ඉතාමත් පහසුයි. ඊට අමතරව බඩ වියලීම තියෙනවා නම් ඒ සඳහා ඔය අරලු වගේ ඖෂධ වර්ග,
ඊට අමතරව එරඬු තෙල් වගේ දේවල් සහ ප්‍රතිකාර මේ සඳහා ඉතා පහසුවෙන් තියෙනවා. මොකද විශේෂයෙන්ම අර්ශස් රෝගයේදී කෑම බීම සහ තමන්ගේ චර්යාව අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් කරන්නත් පුළුවන්. එතකොට වෛද්‍යතුමා අර්ශස් රෝගය සම්බන්ධයෙන් සමාජයේ තියෙන වැරදි මත මොනවද? ඇත්ත වශයෙන්ම ගොඩක් දෙනෙකුට අර්ශස් රෝගයේදී තියෙන ප්‍රධාන වශයෙන් තමයි රෝගය පිළිබඳව දැනුවත් නැතිකම. සහ රෝගියාගේ රෝගී බව වෛද්‍යවරයෙකුටත් කියන්න තියෙන ලැජ්ජාශීලී බව. විශේෂයෙන් කාන්තාවෝ මේ රෝගයෙන් පීඩා විඳින්නේ වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා තියෙන අපහසුතාවය නිසා. මේකෙදි වැරදි මතු වෙන්නේ සමහර වෙලාවට මේක පිළිකාවක් වෙන්න පුළුවන් කියලා කියනවා. සමහර වෙලාවට ගුද මාර්ගයේ ගෙඩියක් ඇති වෙලා ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේ වැරදි මත නිසා බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙක් හමු වීමට යෑම ප්‍රමාද කරනවා. ඒ නිසා අර්ශස් කියන්නේ සාමාන්‍යයෙන් සත්ව සමාජයේ හැමෝටම තියෙන රෝගයක්. මේක එක එක්කෙනාට රෝගේ මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධව ගොඩක් දෙනෙක් නොදැනුවත් වීම තමයි මේ රෝගයේ තියෙන වැරදිම මත. එතකොට වෛද්‍යතුමා අර්ශස් රෝගයට ප්‍රමාද වෙලා ප්‍රතිකාර ගැනීම තුළින් ඇතිවෙන්න පුළුවන් නව ගැටලු මොනවද? අර්ශස් රෝගයේ මූලික අවස්ථාව මම කිව්වා සාධ්‍යයි, සුව කළ හැකි. ටිකක් පරණ කෘච්ච සාධ්‍යයි. ටිකක් අමාරුයි සුව කළ හැකි. හැබැයි ගොඩක් පරණ නම් අසාධ්‍යයි, සුව කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට මෙම රෝගීන් මුල් අවස්ථාවේ පැමිණියොත් වෛද්‍යවරුන්ට මේක සුව කරන්න ඉතාමත්ම පහසුයි කෑම බීම සහ ඖෂධ වර්ග වලින්. හැබැයි මේ රෝගියා පැමිණෙන්නේ ගොඩක් ප්‍රමාද වෙලා නම් මේ රෝගේ සුව කරන්න ටිකක් අපහසුයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වැඩසටහන අරමුණ ඔබට ඔබේ පවුල කෙනෙකුට අර්ශස් රෝගයේ මූලික අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමු වුණොත් මේක සුව කරගන්න ඉතාමත්ම පහසුයි. අර්ශස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක් නම් ඔබ අර්ශස් රෝගයෙන් සුවය ලබා ගමු. මේ දැනුවත් කිරීම සිදු කළේ රාජපුර බෙදමෙදුරේ ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර බෙද මහත්මයා. ආදරෙන් සතුටින් පරිස්සමින් නිරෝගීව ඔබ ඉන්න. ආතරයිටිස්, නහර ගැට ගැසීම්, කොන්දේ වේදනා, සන්ධි කැක්කුම් සඳහා රාජපුර හන්දි තෙල පාවිච්චි කරන නිවැරදි පිළිවෙල. හොඳින් රත් වූ උණු වතුර කෝප්පයක් ගෙන එයට ලුණු මේස හැඳි 4-5ක් පමණ දමා හොඳින් දිය කර රෙදි කැබැල්ලක් මගින් වේදනා සහිත ස්ථානය විනාඩි 5ක් පමණ හොඳින් තවා ගන්න. පසුව වෙනත් වියලි රෙදි කැබැල්ලකින් වේදනා සහිත ස්ථානයේ තෙත හොඳින් ඉවත් කර ගන්න. ඉන්පසුව රාජපුර හන්දි තෙල මිලිලීටර් 20ක් පමණගෙන වේදනා සහිත ස්ථානයට දමා පහළ සිට ඉහළට විනාඩි 30ක් පමණ හොඳින් පිරිමදින්න. මෙසේ රාජපුර හන්දි තෙල දිනපතා උදේ සවස පාවිච්චි කිරීමෙන් ආතරයිටිස්, සන්ධි වේදනා, කොන්ද කැක්කුම් සම්පූර්ණයෙන් සුවවන අතර නහර ගැට ගැසීම් සඳහා සති කිහිපයක් උදේ සවස පාවිච්චි කිරීමෙන් සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. බඩ පපුව දනවා බඩ පුරෝදාල වගේ. කෑම කන්න බෑ, කිසිම පිරියක් නෑ. ඔළුවේ කැක්කුමයි වමන යන්නත් වගේ. ඉන්න බෑ, ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධ වලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැන් 100%ක්ම හොඳයි.
පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳේ. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා. දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතය ප්‍රබෝධමත් කරවයි. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලේපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල. මට තිබුණු දනිස්කැක්කම හොඳ කරගන්න මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා. ඇයි මට තිබුණු කොන්දේ අමාරුවට? හැමෝම ආතරයිටිස් කියලා බෙහෙත් දුන්නා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. ඔය අතරේ තමයි රාජපුර හන්දිතෙල ගැන හඬ ලැබුණේ. ටික කාලයයි පාවිච්චි කරේ දනිස් අමාරුව කොහෙන් ගියාද නැහැ. කොන්දේ අමාරුවක් තිබුණද කියලාවත් මතක නැහැ. ආතරයිටිස්වත් හන්දි අමාරුව සහ කොන්දේ කැක්කුමට එකම විසඳුම පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකින් සමන්විතයි. රාජපුර හන්දි තෙල ඔබ සුවයෙන් තබයි.